හායි යාළුවනේ ඉතින් ඔයාලට කොහොමද? ඔන්න මම ගොඩ දවසකින් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. අලුතෙන්ම මගේ channel එකට එකතු වුණ යාළුවෙක් ඉන්නව නම් subscribe කරලා like කරලා එකතු වෙන්න. ඒ එක්කම bell icon එකත් ඔබලා තියාගන්න. ඉතින් මට කතා කරන්නේ ජපන් භාෂාවේ ආචාර විධි කීපයක් ගැන. ඉතින් මේ ආචාර විදිවලට කියනවා ජපන් භාෂාවෙන් අයිසට්සු කියලා. ඉතින් වැඩි කතාවක් නැතුව අපි වීඩියෝ එකට යමු. ඔහායෝ ගොසයිමස් සුබ උදෑසනක්. කොන්නිචිවා සුබ දහවලක්. කොන්බන්වා සුබ සන්ධ්‍යාවක්. ඔයසුමි නසයි සුබ රාත්‍රියක්. සයෝනාරා සුබ ගමන්. අරිගතෝ ගොසයිමස් ස්තුතියි. සුමිමසෙන් සමාවෙන්න. ගොමෙන් නසයි මට සමාවෙන්න. හජිමෙ මස්තේ හමුවෙන්න ලැබුණට සතුටුයි. යොරසිකු ඔනගයිසිමස් කරුණා කරලා මාව පිළිගන්න. ඉතින් යාළුවනේ අද අපි කතා කරේ ජපන් භාෂාවේ ගොඩක්ම වටින කියන අයිසට්සු කීපයක් ගැන. ඉතින් ජපානයට යන ඔයාලා ජපානයට යන්න බලන් ඉන්න ඔයාලා අනිවාර්යෙන් මේ අයිසට්සු ආචාර විධි ගැන ඉගෙන ගන්න අවශ්‍යයි. ඉතින් මං හැමදාම කියනවා වගේ මං ජපන් ඉගෙන ගන්න ගමන් ඔයාලා වෙනුවෙන් මේ වගේ වීඩියෝ එකක් අරන් ඉන්නේ. ඉතින් වීඩියෝ එකේ මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් යට කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් අපි තව අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලගේ ජපන් වැඩ කටයුතු හොඳින් කරගෙන ජපන් හීනය වෙනුවෙන් උනන්දු වෙලා මහන්සි වෙලා කැප වෙලා වැඩ කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා.